ඔයා දන්නවද? ඔයා කසාද බදිනකම්ම දුරකථන අංකයි මංගල යෝජනයි කිසිම අතරමැදි මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේ ලබා ගන්න පුළුවන් කියලා? ඔව් ඒක ඇත්ත. ඔයාට වියදමක් විදියට යන්නේ ඔයාගේ මංගල යෝජනා දැන්වීම් 3 හදන්න. මුලින් දැන්වීම් හදන ආයතනයට ගෙවන්න ඕනේ දැන්වීම් ගාස්තු රුපියල් 2000ක් විතරයි. ඊට පස්සේ වෙන කිසිම අතරමැදි ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. සති දෙකට 2000, මාසෙට 4000, අවුරුද්දට 10000 ගානේ බොරුවට ගෙව ඉන්න ඕනේ නැහැ. අපිට මුදලක් ගෙවන්න ඕනේ ඔයාට විවාහයක් ස්ථීර වුණාට පස්සේ විතරයි. ඒකත් රුපියල් 5000ක් හරි ඊට වැඩි ඔයා කැමති ගාණක් විතරයි. ඔයා දන්නවද? ඔයා කසාද බදිනකම්ම දුරකථන අංකයි මංගල යෝජනයි කිසිම අතරමැදි මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේ ලබා ගන්න පුළුවන් කියලා? ඔව් ඒක ඇත්ත. ඔයාට වියදමක් විදියට යන්නේ ඔයාගේ මංගල යෝජනා දැන්වීම් 3 හදන්න. මුලින් දැන්වීම් හදන ආයතනයට ගෙවන්න ඕනේ දැන්වීම් ගාස්තු රුපියල් 2000ක් විතරයි. ඊට පස්සේ වෙන කිසිම අතරමැදි ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. සති දෙකට 2000, මාසෙට 4000, අවුරුද්දට 10000 ගානේ බොරුවට ගෙව ඉන්න ඕනේ නැහැ. අපිට මුදලක් ගෙවන්න ඕනේ ඔයාට විවාහයක් ස්ථීර වුණාට පස්සේ විතරයි. ඒකත් රුපියල් 5000ක් හරි ඊට වැඩි ඔයා කැමති ගාණක් විතරයි. ඔයා දන්නවද? ඔයා කසාද බදිනකම්ම දුරකථන අංකයි මංගල යෝජනයි කිසිම අතරමැදි මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේ ලබා ගන්න පුළුවන් කියලා? ඔව් ඒක ඇත්ත. ඔයාට වියදමක් විදියට යන්නේ ඔයාගේ මංගල යෝජනා දැන්වීම් 3 හදන්න. මුලින් දැන්වීම් හදන ආයතනයට ගෙවන්න ඕනේ දැන්වීම් ගාස්තු රුපියල් 2000ක් විතරයි. ඊට පස්සේ වෙන කිසිම අතරමැදි ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. සති දෙකට 2000, මාසෙට 4000, අවුරුද්දට 10000 ගානේ බොරුවට ගෙව ඉන්න ඕනේ නැහැ. අපිට මුදලක් ගෙවන්න ඕනේ ඔයාට විවාහයක් ස්ථීර වුණාට පස්සේ විතරයි. ඒකත් රුපියල් 5000ක් හරි ඊට වැඩි ඔයා කැමති ගාණක් විතරයි. ඔයා දන්නවද? ඔයා කසාද බදිනකම්ම දුරකථන අංකයි මංගල යෝජනයි කිසිම අතරමැදි මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේ ලබා ගන්න පුළුවන් කියලා? ඔව් ඒක ඇත්ත. ඔයාට වියදමක් විදියට යන්නේ ඔයාගේ මංගල යෝජනා දැන්වීම් 3 හදන්න. මුලින් දැන්වීම් හදන ආයතනයට ගෙවන්න ඕනේ දැන්වීම් ගාස්තු රුපියල් 2000ක් විතරයි. ඊට පස්සේ වෙන කිසිම අතරමැදි ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. සති දෙකට 2000, මාසෙට 4000, අවුරුද්දට 10000 ගානේ බොරුවට ගෙව ඉන්න ඕනේ නැහැ. අපිට මුදලක් ගෙවන්න ඕනේ ඔයාට විවාහයක් ස්ථීර වුණාට පස්සේ විතරයි. ඒකත් රුපියල් 5000ක් හරි ඊට වැඩි ඔයා කැමති ගාණක් විතරයි. ඔයා දන්නවද? ඔයා කසාද බදිනකම්ම දුරකථන අංකයි මංගල යෝජනයි කිසිම අතරමැදි මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේ ලබා ගන්න පුළුවන් කියලා? ඔව් ඒක ඇත්ත. ඔයාට වියදමක් විදියට යන්නේ ඔයාගේ මංගල යෝජනා දැන්වීම් 3 හදන්න. මුලින් දැන්වීම් හදන ආයතනයට ගෙවන්න ඕනේ දැන්වීම් ගාස්තු රුපියල් 2000ක් විතරයි. ඊට පස්සේ වෙන කිසිම අතරමැදි ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. සති දෙකට 2000, මාසෙට 4000, අවුරුද්දට 10000 ගානේ බොරුවට ගෙව ඉන්න ඕනේ නැහැ. අපිට මුදලක් ගෙවන්න ඕනේ ඔයාට විවාහයක් ස්ථීර වුණාට පස්සේ විතරයි. ඒකත් රුපියල් 5000ක් හරි ඊට වැඩි ඔයා කැමති ගාණක් විතරයි. ඔයා දන්නවද? ඔයා කසාද බදිනකම්ම දුරකථන අංකයි මංගල යෝජනයි කිසිම අතරමැදි මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේ ලබා ගන්න පුළුවන් කියලා? ඔව් ඒක ඇත්ත. ඔයාට වියදමක් විදියට යන්නේ ඔයාගේ මංගල යෝජනා දැන්වීම් 3 හදන්න. මුලින් දැන්වීම් හදන ආයතනයට ගෙවන්න ඕනේ දැන්වීම් ගාස්තු රුපියල් 2000ක් විතරයි. ඊට පස්සේ වෙන කිසිම අතරමැදි ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. සති දෙකට 2000, මාසෙට 4000, අවුරුද්දට 10000 ගානේ බොරුවට ගෙව ඉන්න ඕනේ නැහැ. අපිට මුදලක් ගෙවන්න ඕනේ ඔයාට විවාහයක් ස්ථීර වුණාට පස්සේ විතරයි. ඒකත් රුපියල් 5000ක් හරි ඊට වැඩි ඔයා කැමති ගාණක් විතරයි. ඔයා දන්නවද? ඔයා කසාද බදිනකම්ම
දුරකථන අංකයි මංගල යෝජනයි කිසිම අතරමැදි මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේ ලබා ගන්න පුළුවන් කියලා? ඔව් ඒක ඇත්ත. ඔයාට වියදමක් විදියට යන්නේ ඔයාගේ මංගල යෝජනා දැන්වීම් 3 හදන්න. මුලින් දැන්වීම් හදන ආයතනයට ගෙවන්න ඕනේ දැන්වීම් ගාස්තු රුපියල් 2000ක් විතරයි. ඊට පස්සේ වෙන කිසිම අතරමැදි ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. සති දෙකට 2000, මාසෙට 4000, අවුරුද්දට 10000 ගානේ බොරුවට ගෙව ඉන්න ඕනේ නැහැ. අපිට මුදලක් ගෙවන්න ඕනේ ඔයාට විවාහයක් ස්ථීර වුණාට පස්සේ විතරයි. ඒකත් රුපියල් 5000ක් හරි ඊට වැඩි ඔයා කැමති ගාණක් විතරයි. ඔයා දන්නවද? ඔයා කසාද බදිනකම්ම දුරකථන අංකයි මංගල යෝජනයි කිසිම අතරමැදි මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේ ලබා ගන්න පුළුවන් කියලා? ඔව් ඒක ඇත්ත. ඔයාට වියදමක් විදියට යන්නේ ඔයාගේ මංගල යෝජනා දැන්වීම් 3 හදන්න. මුලින් දැන්වීම් හදන ආයතනයට ගෙවන්න ඕනේ දැන්වීම් ගාස්තු රුපියල් 2000ක් විතරයි. ඊට පස්සේ වෙන කිසිම අතරමැදි ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. සති දෙකට 2000, මාසෙට 4000, අවුරුද්දට 10000 ගානේ බොරුවට ගෙව ඉන්න ඕනේ නැහැ. අපිට මුදලක් ගෙවන්න ඕනේ ඔයාට විවාහයක් ස්ථීර වුණාට පස්සේ විතරයි. ඒකත් රුපියල් 5000ක් හරි ඊට වැඩි ඔයා කැමති ගාණක් විතරයි. ඔයා දන්නවද? ඔයා කසාද බදිනකම්ම දුරකථන අංකයි මංගල යෝජනයි කිසිම අතරමැදි මුදලක් ගෙවන්නේ නැතුව නොමිලේ ලබා ගන්න පුළුවන් කියලා? ඔව් ඒක ඇත්ත. ඔයාට වියදමක් විදියට යන්නේ ඔයාගේ මංගල යෝජනා දැන්වීම් 3 හදන්න. මුලින් දැන්වීම් හදන ආයතනයට ගෙවන්න ඕනේ දැන්වීම් ගාස්තු රුපියල් 2000ක් විතරයි. ඊට පස්සේ වෙන කිසිම අතරමැදි ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. සති දෙකට 2000, මාසෙට 4000, අවුරුද්දට 10000 ගානේ බොරුවට ගෙව ඉන්න ඕනේ නැහැ. අපිට මුදලක් ගෙවන්න ඕනේ ඔයාට විවාහයක් ස්ථීර වුණාට පස්සේ විතරයි. ඒකත් රුපියල් 5000ක් හරි ඊට වැඩි ඔයා කැමති ගාණක් විතරයි.